SS ඕරන් මේඩන් කියන්නේ මුහුදු ඉතිහාසයේ අදටත් විසඳන්න බැරි වුණ ඇඟ කිලිපොලා යන අභිරහස්ම සිදුවීමක්. අද අපි ඔයාලට වීඩියෝ එක අරගෙන අවිල්ලා තියෙන්නේ මේ සිදුවීමත් එක්ක. 1947 හෝ 1948 අවුරුද්දේ මලක්කා සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබුණ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය නැව් කිහිපයක රේඩියෝ පණිවිඩ ග්‍රාහකයන්ට අමුතුම මෝස් කෝඩ් පණිවිඩයක් ලැබෙනවා. ඒ පණිවිඩය බීතියෙන් වෙවුලන හඬකින් තමයි ඇහෙන්නේ. කැප්ටන් ඇතුළු සියලුම නිලධාරීන් මිය ගිහින් ඉවරයි. ඔවුන් චාට් රූම් එකේ සහ බ්‍රිජ් එකේ වැටිලා ඉන්නවා. මුළු නැවේම කාර්ය මණ්ඩලය බොහෝ විට මේ වෙනකොටත් මිය ගිහින් ඉවරයි. ඒ පණිවිඩයෙන් පස්සේ තප්පර කිහිපයක නිහැඩියාවකින් ඉන්පසු මේ අවසන් වචන දෙක ඇහෙනවා. මම මැරෙනවා. ඉන්පසු මුළු sannivedanayම සදහටම නිහඬ වෙනවා. සිල්වස්ටර් නැව තමයි මේ ගලවා ගැනීමේ මෙහෙයුමට ඊළඟට සම්බන්ධ වෙන්නේ. මේ සංඥාව ආවේ ලන්දේසි වෙළඳ නෞකාවක් වෙච්චි SS ඕරන් මේඩන් වෙතින්. සංඥාව ඔස්සේ ළඟම තිබ්බ ඇමරිකානු නෞකාවක් වෙච්චි සිල්වස්ටර් කපිතාන්වරයා වහාම එම ස්ථානයට නැව මෙහෙයවනවා. මුහුද මැද පාවෙමින් තිබ්බ ඕරන් මේඩන් නැවට සිල්වස්ටර් කණ්ඩායම ගොඩ වෙද්දී ඔවුන් දුටුවේ සාමාන්‍ය මිනිස් ඇසකට දරා ගන්නවත් බැරි දසුනක්. බීතියෙන් ගල් ගැහුණු මල සිරුරු කපිතාන්වරයාගේ සිට නැවේ බල්ලා දක්වා සියලු දෙනාම මිය ගිහිල්ලා හිටියා. මල සිරුරු වල කිසිම බාහිර තුවාලයක්වත් ලේ පැල්ලමක්වත් ප්‍රචණ්ඩත්වයක සලකුණක්වත් දකින්න තිබුණේ නැහැ. මිනිස්සුන්ගේ මුහුණු අහස දෙසට යොමු වෙලා ඇස් ලොකු කරගෙන දත් විලිස්සගෙන කියා ගන්න බැරි මහා බීතියකින් කෑ ගහන ඉරියව් වලින්ම ගල් ගහිලා තිබුණා. නැවේ කාමරවල උණුසුම් දේශගුණයක් තිබුණත් මලසිරුරු අසලින් අධික අද්භූත සිසිලතක් දැනුණු බව තමයි ගලවා ගැනීමේ කණ්ඩායම් වාර්තා කළේ. සිල්වස්ටර් කණ්ඩායම මේ නැව වරායකට ඇදගෙන යන්න සූදානම් වෙද්දිම ඕරන් මේඩන් නැවේ 4 වෙනි බඩු කාමරයෙන් අමුතු දුමාරයක් සහ ගින්නක් මතුවුණා. වහාම නැවෙන් ඉවත් වෙච්චි ගලවා ගැනීමේ කණ්ඩායම බලාගෙන ඉද්දිම මහා පිපිරීමක් එක්ක ඕරන් මේඩන් මුහුදු පතුලට ගිලිලා අතුරුදහන් වුණා. ඒත් එක්කම සියලු භෞතික සාක්ෂි සදහටම සාගරයෙන් සැගවුණා. 1952 ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය විසින් පළ කළපු නිල ලේඛනවල මේ සිදුවීම විස්තර කරලා තියෙනවා. මේ අතරින් වඩාත්ම පිළිගන්න පුළුවන් විද්‍යාත්මක මතය විදිහට තියෙන්නේ නැවේ නීති විරෝධීව ප්‍රවාහනය කරපු පොටෑසියම් සයනයිඩ් සහ නිට්‍රෝග්ලිසරින් වගේ රසායනික ද්‍රව්‍ය කාන්දු වෙලා කාර්ය මණ්ඩලයේ විෂ වායුව ආශ්වාසයෙන් ක්ෂණිකව හෘදාබාධයක් ඇති වෙලා මිය ගිය බව. ඒ වගේම ජලය සමග රසායනික ප්‍රතික්‍රියාවක් ඇති වෙලා පිපිරීමෙන් නැව ගිලී ගිය බව සලකනවා. තවත් මතයක් විදිහට නැවේ බොයිලේරු කාමරයේ ඇති වූ දෝෂයකින් කාබන් මොනොක්සයිඩ් කාන්දු බවටද මතයක් තියෙනවා. සමහර විශ්වාස කරනවා මේක මුහුදේ සිද්ධ වෙච්චි අద్භූත සිදුවීමක් හෝ පිටසක්වල ජීවීන්ගේ පහර දීමක් කියලා. ඇත්තටම නැවක් තිබුණද? සමහර පර්යේෂකයින්ට මේකත් ප්‍රශ්නයක්. සමහර පර්යේෂකයන් පවසන්නේ රක්ෂණ වංචාවක් හෝ ජපානයේ 731 රහස් හමුදා රසායනික අත්හදා බැලීම් වසන් කරන්න නැවේ නම ලන්දේසි ලේඛන වලින් පසුව මකා දමා ඇති බව. ඉතින් මේ විදිහට රාජ්‍ය ලේඛන ඒ වගේම සමහර විශ්වාස මේ හැමදේම මේ නැවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අපිට මේ රූපයේ දකින්න තියෙන්නේ ප්‍රසිද්ධව පළවෙච්චි ඒ නැවේ සිටිය කපිතාන්වරයා සහ
අනිත් පිරිසගේ ඡායාරූපයක්. ඉතින් මේ අද්භූත මුහුද මැද සිද්ධ වෙච්චි භයානක අත්දැකීමට මුහුණ දීපු මේ මිනිස්සුන්ට දැනුණ හැඟීම අපිට මේ වචන වලින් කියලා නිම කරන්න බෑ. මේ ගැන තවත් තොරතුරු දන්න ඔයාලගේ කමෙන්ට් එක අපිට ගොඩක් වැදගත්. ඒ වගේම තවත් මේ වගේ අద్භූත සත්‍ය සිදුවීම් එක්ක අපි හමු වෙමු. channel එක subscribe කරලා තියාගන්න.